හලෝ කොහොමද මම මැච් එකට බෙට් එකක් දාන්න හදන්නේ. වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ. මම මේ කැරිබියන් ප්‍රීමියර් ලීග් එක බැලුවා. තුර මේ සෙකන්ඩ් ගහන ටීම් එක අනිවාර්යෙන් දිනන්න ඕන පස්සෙත් වැඩි. ඒකට 1.4 තියෙන්නේ. මට සැටිස් මම ඒක විස්තර ටික බැලුවා. වරපින්ද මේ ඒක තමයි සෙට් වෙන මැච් එක. පොඩ වැඩි වුණා විකට් එකක් ගිහලා තියෙන හින්දා මේ මම ඒකට දානවා මගේ මුළු account එකේ තියෙන සම්පූර්ණ ගාණ 78619. කියන්නේ මම මේ දැම්මට ඕගොල්ලෝ දාන්න යන්න එපා. તો විස්තර ටික පොඩ්ඩක් බලලා මේ බෙට් එක දාන්නේ. මට 1,12,547ක් වෙනවා. 77 දැම්ම එතනම තියෙනවා 80යි ගේම 80යි 12යි ඒක 12 කියන්නේ 32ක් විතර තියෙනවා 35ක් විතර තියෙනවා 35ක් වුණාගේ එක මැච් එකකට බෙට් එකක් දාගත්තම ඇතින් සාමාන්‍ය ඒක ඉතින් හොයලා බලලා පොඩ්ඩක් දාන්න ඕනේ නිකම්ම ඉතින් මැච් එක ගිය පළියට අපි මේ පැත්ත දෙනවා කියලා දාන්න බෑ එහෙම දාමු තියන ලොස් වෙන්න තියෙන ඊට කඩ වැඩි ඉතින් එහෙම ලොස් වෙන්න අපි බෙට් එකක් දාන්න ඕනේ නැහනේ මේ හිත දිනන්නම බලාගෙන දාන්න නිසා පොඩ්ඩක් හොයලා බලලා දාන්න මේකේ ගොඩක් දේවල් තියෙනවා තමයි මැච් ඕන තරම් තියෙනවා ඉන්ටර්නැෂනල් මැච් එකක් විතරක් බලලා දාන්න ඕනේ මේ ඔය ඉන්දියන් T10 අර ඔය වගේ ඒවා තියෙනවා ටෙනිස් තියෙනවා ඉතින් ඒ වගේ ඒවා නම් ෂුවර් නෑ මැච් වලට මේ ඒවා දිනන්න තියෙන ඒවා සමහරලාට පරදිනවා. ඉතින් ඒ වගේ ඒවා දාන්න යන්න එපා. ඉන්ටර්නැෂනල් යනවා. ඒ කියන්නේ නැෂනල් ටීම් ගහන ඒවා විතරක් ඔයාලා ටාගට් කරලා ඕන දාන්න. හරි මගේ බෙට් එක නම් මම දැම්මා. මේකේ තව තියෙනවා නම් මේ කැසිනෝ ඊට පස්සේ ගේම්ස් තවන්ට කැමති විදිහේ ඒවා තියෙනවා. කැමති සෙට් වෙන ඕන එකක් ගහන්න පුළුවන්. ඉතින් හැම එකම ගහන්නත් පුළුවන්. ගහලා තමන්ට සෙට් වෙන එකකින් ඉතින් ගානක් හොයා ගන්න ඕනේ ඉවසීමෙන් ගහන්න ඕනේ පොඩි මේ ගානක් හොයා ගන්න පුළුවන් වැඩක් මේක ඉවසීමෙන් සෙල්ලම් කරන්න ඕන දැන් ඉතින් 7:44යි මම ඕගොල්ලන්ට ඊළඟ මේකේ වින් එකද ලොස් එකද කියලා එකත් ඇටච් කරනවා මේකත් එක්කම මොකක්ද උනේ කියලා බලන්න මම දාපු ප්‍රොවයිඩර් එක මම බෙට් එකට මොකක්ද උනේ කියලා බලන්න මේක තියෙනවා මැච් ගණනාවක්. ඔන්න ඊළඟ වීඩියෝ එකත් මම දානවා මෙහෙම. උන් දැන් 9:44යි. දෙකක් ගිහින් තියෙනවා මගේ මැච් බැට් එක වින් කරලා. එතකොට 77ක් දැම්මා. 1.12ක් ඇවිල්ලා තියෙනවා 35ක් ඇවිල්ලා තියෙනවා ඒක මැච් එකයි. ඒතකොට මේක මෙහෙමයි මම මේ ගාන දැම්මාට සමානුන්ට දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා රුපියල් 17 2000 දාන කට්ටියක් තියෙනවා එතකොට 10 15000 දාන කට්ටියක් තියෙනවා ඉතින් රුපියල් 5000 දාන කෙනාට මං කිව්වේ 10000ක් හදාගත්තොත් එයාගේ දාපු ගානත් එක ඉතින් එයා වින්නේ අතර රුපියල් 20000ක් දාපු එක 40000ක් හදාගත්තා කියන්නේ ඉතින් එයාත් ගොඩ ඉතින් මගේ තියෙන 70යි මට ඉතින් ඔය ගානත් මං ගොඩ මේක ඉතින් අර හොයන්න පුළුවන් ප්‍රමාණය සීමාවක් නැහැ. ඉතින් අපි අර දාන ප්‍රමාණෙත් එක අපිට කැමති ප්‍රමාණයක් මේක මුදල් පෑන්න පුළුවන්. ඉතින් ලක් එකක් තියෙනවා. ඒකත් මේකට බලපානවා. ඉතින් මේ මැච් කොච්චර ගියත් සමහරවිට මැච් කන පිට ගහන වෙලාවල් තියෙනවානේ. ඒතර මේකේ තියෙනවා බාර මැච් එකක් තියෙනවා. මම කියන්නේ ඒකෙත් ඔය මේ ඉංග්ලන්ඩ් මැච් එකක් තියෙනවා. ඒකත් හොඳයි. ඒක අපි බලමු. මේක තියෙනවා ඇතුලේ දාන්න මැච් වලට මේ බෙට් ගන්න පුළුවන් ඒවා. ස්ටේටස් ගේම් 4 ඒවා ගන්නවා ප්‍රමාණය. ඒව ගන්න ප්‍රමාණය. ගොඩාක් දේවල් තියෙනවා මම කලින් වීඩියෝ එකේ දාලා ඇති මේ ඔය ස්ටේටස් වල බෙට් කරන විදිහ මේක ලොකු ඔඩ් එකක් හම්බ වෙනවා ඉතින්. මාරට කන පිට ගහන්නත් පුළුවන්. ඉතින් වින් එකට දාන්නත් පුළුවන්. වින් එකේ අපි දානවා නම් මුලින්ම දාන්න යනවා නම් ඉතින් අර සාමාන්‍ය අර දැන් ඉන්දියා පාකිස්තානයේ යුනයිටඩ් ඕකේ පාකිස්තාන අනිවාර්යෙන් දිනනවා. සාමාන්‍යයෙන්
මේ පාකිස්තානයේ අපි වගේ ගහුවනම් ඕක දැන් සිලෙක්ට් කරන්න බෑ මේ කට්ටිය දිනනවායි කියලා. මේකට ලක්ෂයක් දැම්මොත් 8500ක් යනවනේ. 10850. කියන්නේ ලක්ෂයක් දැම්මොත් 8500ක් එනවා. 10ක් දැම්මොත් 45යි, 10000ක් දැම්මොත් 450යි, ලක්ෂයක් දැම්මොත් sorry මේ 10ක් දැම්මොත් 85යි, 10000ක් දැම්මොත් 850යි, ලක්ෂයක් දැම්මොත් 8500යි. බලමු අපි තව මැච් මොනවද තියෙන්නේ කියලා. මේක රෑ 8ට පටන් ගන්න මැච් එක. මොකද්ද දාන්නේ? මට තව බෙට් එකක් දාන්න ඕනේ. මම ඉංග්‍රීසි එකට දැම්මා බලමු. ලක්ෂයක් දැම්මොත් 4500යි. මෙහෙමයි ඉතින් එක බෙට් එකෙන් ඉතින් ගොඩ යන්න කියන්නේ මේ දෙගුණේ කරගන්න යන්න එපා. මැච් නැති වෙන්නේ නැහැ කොයි වෙලාවකවත් මැච් තියෙනවා. හරි මැච් එකක් බලලා වෙලාව වෙනකන් ඉඳලා දාගන්න එකයි තියෙන්නේ. ඉතින් අද දාලා හෙට ගන්න ඕනේ කියලා හේකුත් නැහැ. අපි රුපියල් 5000 නම් දාගන්න මේකට. අපිට දවස් 3-4ක් මැච් කීපයක් බලලා දාලා මේක 10000ක් කරගත්තොත් අපි දිනනවා. නිකම් පොඩි වෙලාවක් යන පොඩ්ඩක් විස්තර ටිකක් හොයලා මැච් එක පොඩ්ඩක් බලලා මැච් එකක් කරලා ගමන් ආතල්ලගේ ගානකුත් හොයාගන්න තියෙන්නේ. ऑस्ट्रेलियन वुमन इंडियन वुमन තියෙනවා. ඕකේ ඕස්ට්‍රේලියාව වින් කරනවා කියලා තියෙනවා. මට නම් ෂුවර් එකක් තියෙන්නේ ඉන්දියන් වින් කරයි කියලා. ෂුවර් එකක් තිබ්බට ඕක නිකන් අර දෙපැත්තටම දෝලණය වෙනවනේ. ඒකින්ද ඔන්න 3යි ගානක් තියෙනවා. ඉතින් ලස්සයක් දැම්මා ලස්ස 3ක්. මම දාන්න යන්නේ නැහැ උනාට මේ ඕකේ අපිට කියන්න බැහැ මොකක් වෙයිද කියලා. මොකටද නිකන් සල්ලි නැති කරගන්නේ. මෙහෙම මේ ටීම් මෙහෙම තිබ්බට දෙපැත්ත මේ පළවෙනි පැත්ත ගහලා දෙවෙනි පැත්තත් අවසන් භාගය වෙනකන් ඉඳලා පොඩි ඔඩ් එකකට ලොකු ගානක් දැම්මම ඉතින් පීඩන යන්නේ නැහැ. පීඩන නැතුව වින්නයක් ගන්න පුළුවන් ඉතින්. දේශයෙන් කලාතුරකින් කන පිට ගෑන වෙලාවල් තියේ. මම දාන පාකිස්තාන් වලට. පාකිස්තාන් දිනයිනේ. දිනනවා. Pernah dia England anak peluang anu England දැම්මොත් බලමු මුළු ගානම දැම්මොත් 1,25,500කට දැම්මොත් 1,17,000 රුපියල් 5000යි එන්නේ 5100ක් වගේ ඒකත් ඉතින් වටනවා ලෝවෙත් ඉතින් අනිවාර්යෙන් දිනන මැච් යන්නේ රුපියල් 5000 වුණත් මට ඒක අරක පාකිස්තාන් දැම්ම නම් හොඳයි කියලා එක. ඒකෙන් 0.8ක් තියෙනවා නේද? මගේ ගානක් තියලා බලමු 1,12,500 තරම දැම්මා මම 1,22,114ක් එනවා. ඉතින් ඒකට තව 10,000ක් වැඩි වෙනවානේ. ඒක මොන මන් දැම්මා. හරි. එහෙනම් ඕගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ පළවෙනි වීඩියෝ එකේ ඇති නම්බර් එක මේ විස්තරයක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. කෝල් එකක මැසේජ් WhatsApp මැසේජ් එකක් දාන්න. ඇප් එක රෙජිස්ටර් කරගන්න විදිය, සල්ලි ගන්න විදිය, බෙට් එකක් දාන්න විදිය, බෙට් දාන්න ඕන මොනවද? මම දෙයක්ම පොඩ්ඩක් මේ දන්න විදියට කියලා දෙන්නම්. එහෙනම් සුබ දවසක්.